සල්ලිවාරි මට හංගන්න. කීරේ කියනවාද කෑමට? මට නම් අර ආගමි පොසත් විල්දා කියන්නේ හිතට අල්ලන්නෙම නැහැ. මහා ලොකුකම. හිතන්න අපිට යාත්‍රාන් සල්ලි නැහැ කියලා. ඒ කාටුන මොකටද ඔය සල්ලි හංගන්නේ? ළමයා ඔය සල්ලි කියනවා නේද? පුළුවන් කරන්නේ. ඕන දෙයක් කියන්න. අද නගරාධිපතිය නාකියෝ නේද? නගරාධිපතියනේ කොහොඳයි. ලබන වතාවේ නම් පුනාමයක් ගන්න පොටක් පාදගම්. ඉන්නේ ඒක නම් හොඳ අදහසක්. දැන් අපිට සල්ලි කියන එකේ නම්බ විතරයි අඩු. අර හැබැයි මගේ අහිගන්න වගේ ඉන්න තමයි. අපිට තියෙන ලොකුම නම්බ. පවුලටත් ලැජ්ජ කරනවා. මේ නගරාධිපතියවොත් නගරාධිපතියවට මේ සල්ලි තියන් ඉන්න පුළුවන්ද? මතකද ගිය වතාවේ අර අංග බලකෝණි දැකලා ජීපු ගමන් බතුලේලිය තිබ්බැටි මට නම් පේන්න බෑ නගරාධිපතියා. හංගන්න ඔය සල්ලි වාටි කොන හංගන්න. අනේ මන්ද මම නම් පිස්සු වගේ. අර මොඩි වන්ටි රන් කැලි කපි කීයටද ගත්තේ? ඒ වගේ දස ගුණයක් බදු කියවන්න කිව්වනේ මිනිහා. මට නම් පේන්න බෑ නගරාධිපතියා. හැටි විතරක් මා බකමුණෙක් වගේ. ඕන සල්ලි කීන්තිය බංගමෙව. මොකටද මේ කරන්නේ? මන්ටි මෙතන සල්ලි තියෙනයි. උනා කියලා පෙන්නන්න මොකද? පෙන්නන්න ඕනි තමයි. නැත්තම් මොකද සල්ලි කියලා? අනිත් කට්ටිය දන්නවා අපේ සල්ලි දෙයි කියලා. ළමයා ඔය සල්ලි කියනවා මෙයාට. ඇයි ඒක? අරගෙන ඉන්න කිව්වට නෑ ගේන්න. ගේන්න. මොකක්ද කාරෝට්ටිය? අපේ ගෙදර නංගිල මල්ලිලා 7 දෙනෙක් විතරත් මෙච්චර කෑ ගහන්නක් නෑ. මොකද වෙන්නේ නිකන් පාන්නේ? ළමයා ආනන්ද රවාදාපන් කැම සුන්දර පේන්න බෑ. ඒකේ කාටිකම් පාන. ලොකුවම මාව අඳුරගත්තේ නැහැ. අනිත් දෙයියනේ මාව එලවලා දාන්න දන්නේ නැහැ. එයා මාලව වෙන්දර වැඩ ගන්නවනේ.